හංසි පොහොසත් පවුලක දරුවෙක්. හංසි පොඩි කාලෙදිම හංසිගේ අම්මයි තාත්තයි ලොකු රියානතුරකින් මිය ගිය නිසා හංසිගේ බාරකාරීත්වය ලැබුණේ හංසිගේ නැන්දට. මොකද්ද ඔයා ඔච්චර වෙලා කරන්නේ? ඔයා ගෙදර අනිත් වැඩ කරන්න පරක්කු කරන්න ඕනේ නිසා හොරට නේද වලං හොදන්නේ. ඉන්නවකෝ මං අම්මට ගිහින් කියන එක කියනවා. අනේ මං හොරට හේදුවේ නෑ. උදේ ඉඳන් වැඩ කළා මගේ අත් දෙකම රිදෙනවා. ඒකයි මං ටිකක් වාඩි වෙලා හිටියේ. අනේ නැන්දට කියන්න එපා නංගි. නෑ ඉන්නවකෝ මං අම්මට කියන එක කියනවා. බොල ඇත්තද අර මගේ කෙල්ල කියන්නේ? ඔබට හරියට වළඳක්වත් හොදගන්න බැරිද? ඈ මගේ යකා උස්ස ගන්නේ නැතුව ඔය වළං ටික හොදලා දාලා ගෙදර වැඩ ටික කරන්නයි කිව්වේ. අනේ මට හරිම මහන්සියි නැන්දේ. උදේ ඉඳන් වැඩ කරලා මගේ අත් දෙකම රිදෙනවා. මං ටිකක් ඉඳලා ඉතුරු වැඩ ටික කරන්නද? ඈ බොල උඹට මෙහෙ නිකන් කන්න බොන්න දෙන්න අපිට බෑ. ගෙදර තියෙන වැඩ සේරම කරන්නයි කිව්වේ. උඹගේ මූසලකමට තමයි උඹේ අම්මයි තාත්තයිත් මලේ. අනේ ඇයි දෙවියනේ මට විතරක් මගේ අම්මවයි තාත්තවයි දෙන්නමම නැති කලේ. ඇයි මම මෙච්චර අවාසනාවන්ත උනේ? අනේ මට මගේ අම්මවයි තාත්තවයි ඕනේ. අනේ අම්මේ අනේ. අම්මේ මං පාඩම් කරලා ඉවරයි. යාළුවෝ එක්ක සෙල්ලම් කරලා එන්නද? හොඳයි පුතේ. ඔයා ඇතිතරම් සෙල්ලම් කරලා එන්නකෝ. හැබැයි පරිස්සමට හොඳේ. අනේ සඳරි නංගි මමත් එන්නද ඔයත් එක්ක සෙල්ලම් කරන්න? මටත් ආසයි සෙල්ලම් කරන්න. අපෝ ඔයා නම් පැත්ත පලාත එන්න එපා. මං යාළුවන්ට කියලා තියෙන්නේ අපේ අම්මා වෙන හිඟන ළමයෙක් අරන් හදාගත්තා කියලා. ඔයා ආවොත් මටත් ලැජ්ජ වෙනවා. අපෝ ඔයා නම් එන්න එපා. සෙල්ලම් මොන සෙල්ලම්ද? හංසි තමුන්ට මෙන්න මේ ගෙදර තියෙන වැඩක් කරගෙන ඉන්නවා. තමුන් සෙල්ලම් කරන්න ගියාම මමද මේ ගෙදර වැඩ කරන්නේ? හොඳ වැඩේ. හංසි බොහොම දුක්බර ජීවිතයක් තමයි ගත කළේ. මේ නපුරු නැන්දයි එයාගේ දුවයි හංසිට හරියට වෙනස්කම් කළා. ඊරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ. දෙවියන්ටත් දෙවියන්නු අපේ අම්මා වාගේ කවුරුත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේ. ඔන්න ඉතින් ඔය විදිහට කාලයක් ගත වුණා. අම්මේ අද ටවුන් එකට සර්කස් කණ්ඩායමක් එනවලු. අනේ අපිත් යමුකෝ. මටත් ආසයි සර්කස් බලන්න. අනේ මගේ චූටි මැනික ආසයිද? එහෙනම් අපි යමුකෝ. එහෙනම් ලෑස්ති වෙන්නකෝ. අනේ මගේ හොඳ අම්මා. අනේ නැන්දේ මමත් එන්නද යන්න? මටත් ආසයි සර්කස් බලන්න. අනේ මේ ඔය උඩක් අරගෙන යන්න බෑ අපිට. මෙන්න මේ ගෙදර වැඩක් කරගෙන ඉන්නයි කිව්වේ. මං එනකොට මේ ගෙදර වැඩ සේරම ඉවර කරලා තියන්නයි කිව්වේ. තේරුණා නේද? හොඳ වැඩේ. අම්මේ අර සර්කස් එක පටන් අරන්ද කොහෙද? අනේ මම යනවා. පුතේ දුවන්න එපා වාහන එනවා. ඔහොම ඉන්න මං ඉක්මනට එන්නම්. හෙමින් දුවන්න. අනේ අම්මේ නැගිටින්නකෝ. අම්මේ අනේ නැගිටින්නකෝ. අනේ අම්මේ මම ඔයා නැතුව ඉන්නේ කොහොමද?
පොඩි කාලෙම තාත්තත් නැති වුණා. දැන් ඔයත් නෑ. අනේ මං අනාථ වුණා. අනේ අම්මේ මම අනාථ දරුවෙක් වුණා. අනේ මං ඔයාලා එක්ක සෙල්ලම් කරන්නයි ආවේ. මට ගෙදර හිටියාම අම්මව ගොඩක් මතක් වෙනවා. අපි සෙල්ලම් කරමුද? අපෝ ඔයාට දැන් අම්මෙක්වත් තාත්තෙක්වත් නැහැනේ. ඔයා දැන් අනාථ ළමෙක්. අපේ අම්මලා කැමති නැහැ අපි අනාථ ළමයි එක්ක සෙල්ලම් කරන්න එනවට. අනේ ඔයා නම් එන්න එපා අපිත් එක්ක සෙල්ලම් කරන්න. ළමයිනේ දැන් ඉතින් ඔයාලා දෙන්නා විතරක් මට මේ ගෙදර තියාගන්න බෑනේ. කවුද දැන් මේ ගෙදරට කුලිය ගෙවන්නේ? මම මේ ආවේ ඔයාලට මෙහෙන් යන්න කියන්නයි. අනේ හංසි අක්කේ අපි දැන් මොකද කරන්නේ? මගේ යාළුවොත් මාව සෙල්ලම් කරන්න ගන්නෙ නෑ. මම දැන් අනාථ ළමෙක් නිසා. එයාලා මට කැමති නැහැ. අනේ මම මොකද්ද කරන්නේ? මට සමා වෙන්න අක්කේ. මං ඔයාට එක එක දේවල් කිව්වා. අනේ මට සමා වෙන්න. මං ඔයා එක්ක තරහ නෑ නංගි. ඔයා මට මගේම සහෝදරියක් වගේ. ඔයයි නැන්දයි මට කොච්චර වෙනස්කම් කරත් මං තරහ නෑ. අනික ඔයා තනි වෙලා නැහැ. ඔයාට මං ඉන්නවනේ. මට දැන් අවුරුදු 18ක් නිසා මගේ අම්මගේ තාත්තගේ සල්ලි දේපල සේරම මට අයිති. අපි අපේ ගෙදර ගිහින් ජීවත් වෙමු. අපි යමු. අනේ මට සමා වෙන්න අක්කේ. මං හරිම ආත්මාර්ථකාමී වුණා. මට දැන් තේරෙනවා ඔයා කොච්චර දුක් විඳින්න ඇතිද කියලා. මං ඔයා ගැන අම්මටත් ගොඩක් බොරු කේලම් කිව්වා. මට සමා වෙන්න අක්කේ. මං ඔයාට අනාථ ළමෙක් කියලා කිව්වා. මට සමා වෙන්න. මට ඔයාගේ දුක දැන් තේරෙනවා. ඔන්න ඉතින් සඳලි අන්තිමට තමන්ගේ වැරද්ද තේරුම් ගත්තා. නමුත් සඳලි එයාගේ අම්මයි හංසිට කොච්චර වෙනස්කම් කළත් හංසි ඒවට සමාව දුන්නා. තමන්ගේ නැති වුණ අම්මගේ තාත්තගේ සියලුම වත්කම් හංසිට හම්බ වුණ නිසා හංසි සඳලිව තමන්ගේම නංගි කෙනෙක් වගේ බලාගෙන ජීවත් වුණා. ඔයාලා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා.